අපි මේ යන්නේ කැන්බරාවලට ශ්‍රී ලංකන් හයි කමිෂන් එකට යන්න උවමනාවක් තියෙනවා. ඉතින් සිඩ්නි වල කාර්යාලයක් නැහැ ශ්‍රී ලංකන් හයි කමිෂන් එකේ. ඉතින් කැන්බරාවලට යන්න ඕනේ. ඒක නිසා ඉතින් ඒ ගමන පොඩි අයට ඉස්කෝලේ නිවාඩුත් තියෙන හින්දා ඒ ගමනින්ම කැන්බරාවල තියෙන තව තැන් ලස්සන තැනක් දෙකක් බලන්නත් හිතාගෙන තමයි මේ ගමන යන්නේ. කිලෝමීටර 271ක දුරක් සිඩ්නි වල ඉඳලා පැය 3මාරක විතර ගමනක්. ඇත්තටම ගිය පාර කැන්බරා ගිහිපු වෙලාවේ පාර්ලිමන්ට් හවුස් එක එතකොට වෝ මෙමෝරියල් එකට ගියා. ඉතින් මේ පාරේ නිසා ඒ තැන්වලට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපිට දැනගන්න ලැබුණා මේ දවස්වල ෆ්ලොරියාඩ් සැනකෙලිය තියෙනවා කියලා, ටියුලිප් මල් සැනකෙලිය. ඉතින් අපි හිතන් ඉන්නවා ශ්‍රී ලංකන් හයි කමිෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ අපිට දබල් වරුවේ කාලය ගොඩක් තියෙනවා. ඒ හින්දා අපි හිතුවා එහෙම්මම අපි ටියුලිප් මල් බලන්න යමු කියලා පොඩි අයත් එක්ක. ඉතින් මේ යන අතරමඟ පාර බොහොම ලස්සනයි. ඒ යන අතරමඟ තියෙන දේවලුත් ඔයගලන්ට පෙන්නගෙන අපි මේ ගමන යන්න තමයි හිතුවේ. මේ හයිවේ එකේ වේගය පැයට කිලෝමීටර 110යි. ඉතින් පැය 3මාරෙන් අපි දැන් භාගයක් විතර ඇවිල්ලා තියෙන. තව කොහොමත් පැයකමාරක් විතර වගේ අපිට යන්න තියෙනවා. අතරමඟදී අපිට හම්බ වෙනවා ජෝර්ජ් කියන ලේක් එක. මේ ලේක් එක ගැන ඉතිහාසයේ අපූර්ව කතා ගොඩාක් තියෙන ලේක් එකක්. මේක ගැන මේ සම්බන්ධව ගොඩක් කතා තියෙනවා. ඉතින් ඇත්තටම මේක කාලයක් මේ ලේක් එක අතුරුදහන් වෙලා තිබ්බා කියලත් කියනවා. ඊට පස්සේ වර්ෂාවත් එක්ක නැවතත් මේ ලේක් එක මතු වුණා කියලා. මේක ස්වභාවික ජලාශයක්. ඇත්තටම මේකට සම්බන්ධ කිසිම දියපාරක්, ඒ කියන්නේ ගඟකින් හැදිච්ච එකක් හරි එහෙම නැත්නම් වෙනත් දියපාරකින් මෙතනට වතුර එන බවක් දැනගන්නට ලැබෙන්නේ නැහැ. වැසි ජලයෙන්ම තමයි මේ ලේක් එක නිර්මාණය වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා කිසිම ජල පහරක් කොහෙන්වත් සම්බන්ධ වෙන්නේ නැති මහා අద్භූත ලේක් එකක් විදිහට තමයි මේ ලේක් එක හඳුන්වන්නේ. ඉතින් අපිට ඒ ලේක් එක හම්බ වෙනවා. ඉස්සරහට යනකොට අපි බලමු. එතන අපි චුට්ට වෙලාවක් නතර කරලා යන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ තියෙන්නේ අර මම කියපු ජලාශය. චුට්ටක් නතර කරා. මේ හරිම ලස්සන තැනක්. මේ යන අතරමඟ තියෙන රෙස්ට් ඒරියා එකක්. ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න. තව පැය භාගකින් විතර අපි කැන්බරාවල. පුදුම හුලඟයි, ඒ වගේම පුදුම සීතලයි. Hai Tamot. යන්නේ පරක් වෙනා නැත්තා. මේ ලේක් එක විශාල ලේක් එකක්. ඇත්තටම මේක කිලෝමීටර 25ක් දිගයි. ඒ වගේම කිලෝමීටර 10ක් පළලයි. ඉතින් රස්නේ කාලෙට සම්පූර්ණයෙන්ම මෙහිම ලේක් එකක් තිබ්බේ නෑ කියලා හිතන ගානටම මේක අතුරුදහන් වෙලා යනවා.
ඈතින් ඔයගලන්ට පේනවත් දන්නේ මේ කුලක් බලාකාරයක මේ පෙති තියෙනවා. පේනවත් දන්නේ නැහැ. දැනට නම් අහස හරිම පැහැදිලි, හරිම ලස්සන අහසක් තියෙන්නේ. හැබැයි ඉතින් මෙහි කාලගුණය ගැන අපිට හරියටම කියන්න බෑ. මොකද හිටපු ගමන් වෙනස් වෙනවානේ. බලමු අපි ගිහිල්ලා අපේ වැඩ ටික කරගෙන ඊට පස්සේ අපි හිතාගෙන ඉන්නවා මල් සැනකෙළිය බලන්න යන්න. හයි කමිෂන් එකේ වැඩේ අපි කරගත්තා. ඊට පස්සේ අපි වාහනේ පාක් කරලා මෙන්න මේ ෂටල් සර්විස් එකේ තමයි අපි යන්නේ ෆ්ලොරියාඩ් මල් සැනකෙළිය තියෙන තැනට. ඉතින් මේක ෆ්‍රී සර්විස් එකක්. නගරය ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ සැනකෙළියට එන අයට ප්‍රවාහන පහසුකම් සලසන්න තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න අපි ආවා ෆ්ලොරියාඩ් මල් ටියුලිප් මල් සැනකෙළිය තියෙන තැනට. උද්දුම ලස්සනයි, පාට ලෝකයක් ඇත්තටම. මල් විවිධ වර්ණයේ මල් ගොඩාක් මෙතන ඇතුලේ අපිට ලස්සනට තියලා තියෙනවා දකින්න පුළුවන්. ඒක ඇත්තටම හිතාගන්න බැරි තරම් ලස්සන වටපිටාවක්. මේක සල්පිලක්. ඉතින් බඩු ගන්න දේවල්, කඩ පොඩි හත්ස් වගේ දේවලුත් මෙතන තියෙනවා. අපි තව චුට්ටක් ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තව තියෙන්නේ කියලා. මේක තමයි මේ ඔස්ට්‍රේලියාවල ස්ප්‍රින්ග් එක වෙනුවෙන් තියෙන ලොකුම උත්සවය විදිහට සලකන්නේ. මල් මිලියනයක් විතර තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. බලමු තව ලස්සන මල් තියෙනවා. පාට ටියුලිප් මල් වර්ග. සැප්තැම්බර් මාසේ 13 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 12 වෙනිදා වෙනකන් තමයි මාසික කාලයක් මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඉතින් 38 වෙනි වතාවට තමයි මෙවර මේ ප්‍රදර්ශනය සංවිධානය කරලා තියෙන්නේ. මේක එන්ට්‍රන්ස් ෆ්‍රී. මේක ඕනම කෙනෙක්ට ඇවිල්ලා ප්‍රදර්ශනය බලන්න පුළුවන්. ඇත්තටම මේ පාර ප්‍රදර්ශනයේ තේමාව වෙලා තියෙන්නේ, මේ මල් සැනකෙළියේ තේමාව වෙලා තියෙන්නේ සයන්ස් ඇන් නේචර් කියන එක තමයි මෙවර තේමාව විදිහට මේගොල්ලෝ අරන් තියෙන්නේ. There's a Ferris wheel. And it's like a carnival. It has prizes too. Look. අද දවසේ සංචාරය අපි අවසන් කරන්න තමයි හදන්නේ. මොකද දැන් වෙලාව 5:00 පහුයි. ඉතින්
බබාලනං හොඳට විනෝද වුණා. මෙහි තියෙන ස්ප්‍රිං එක වෙනුවෙන් තියෙන ලොකුම සැනකෙලිය විදිහට සලකන ෆ්ලොරියාඩ් ටියුලිප් සැනකෙලිය ගැන විස්තරත් ඔයගලන්ට ගෙනාවා. ඉතින් අපි හෙට හිතාගෙන ඉන්නවා පොඩි අයව තව ලස්සන තැන් දෙකක් හිතේ තියාගෙන ඉන්නවා එක්කගෙන යන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට බලන්න හොඳයි කියලා හිතන තැන් දෙකක්, ඒගොල්ලන් සතුටු වෙයි කියලා හිතන තැන් දෙකකට. ඉතින් ඒ තැන් දෙකේ විස්තරත් ඔයගලන්ට අරන් එන්නම්. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. අපි ආයෙත් හම්බ වෙමු මේ වගේම ලස්සන තැනක විස්තරත් එක්ක. සුබ දවසක්.